මගේ අද අම්ම නැහැ. මාගේ තාත්තා නැහැ. පසුගිය කාලේ සතරගම සීසන් එකට හිටියා. දැන් ඒ පාර අතුරුදහන්. හිටපු ගමන්ම අතුරුදහන්. පෙරහැරන ගිතා සාර්ථකයි. දැන් අද සතරගම නැහැ පින්වතුනි. කොහොම හරි යන්න වෙලා තියෙනවා. ඒ නිසා අද ජනතාව උදව් කරන ඇදියට ගෞරවයෙන් ආරාධනා කරමි සියලු රටේ ජනතාවට. ඒ නිසා අපත් නැහැ තාත්තත් නැහැ. ඔබේ උදව්ව ඔබේ පරිත්‍යාගය මේ ලෙස ලබා දෙනවන හොඳ බණක් කිව්වේ. නැත්නම් නිදා ගන්න. දෙන්නත් ගන්න. නේද? එක අප කෙනෙක් නිදා ගන්න. අර අම්මා තමයි නිදාගෙන තියෙන්නේ. හැබැයි නිදාගත්තොත් ඔබගේ චම්පල දුරකථනයත් සල්ලි ෆෑස් මාල චේන් නැති වෙනවා මේකට. ඒ ආරක්ෂා කරන්න කියලා ගෞරවයෙන් ආයත්. පවුලේ කවුද ඉන්නේ? ආච්චි. ගෙවල් කොහෙද? මැලෑගොඩ. මැලෑගොඩ කියන්නේ? මැලෑගොඩ කියන්නේ ගාල්ල. මෙහෙම බස් වලට නැගලාද සල්ලි එකතු කරන්නේ? ඉතින් හම්බ වෙනවද සාමාන්‍යයෙන්? දවසට 5000ක් විතර හොයන්නේ. දවසට 5000ක් විතරනේ. ඔයාට account number එකක් එහෙම තියෙද? එහෙම සල්ලි දාන්න. account number එකක් නැහැ. ඉතින් මේ බලන කවුරු හරි දැන් ඔයාට සල්ලි දෙන්න කැමති වුණොත් ඔයාට සල්ලි දෙන්නේ කොහොමද? කවි කියලා අර බණ කියලා. ඔව්. නෑ දැන් මේ වීඩියෝ එක බලනවනේ කට්ටිය. ඔව් ඔව්. මේ වීඩියෝ එක බලලා දැන් කට්ටිය ඔයාට සල්ලි දෙන්න කැමති වුණොත් ඔයාට සල්ලි දෙන්නේ කොහොමද? අම්මත් නෑ තාත්තත් නෑ. අම්මත් නෑ තාත්තත් නෑ. සල්ලි දෙන්න account number එකක් නැද්ද? නැහැ නේ. phone number එකක් තියෙද? නැහැ නේ. phone එකකුත් නැද්ද? ගෙයක් තියෙනවද? ඔව් ගෙයක් තියෙන ආච්චි විතරයි. ආච්චි විතරයිනේ. මේ වීඩියෝ එක දැන් කවුරු හරි බලයිනේ. ඔව් ඔව්. එතකොට අයියේ ඔයාට ඒ අය දැන් මේ වීඩියෝ එක බලන කෙනෙක්ට සල්ලි දෙන්න හිතුනොත් සල්ලි දෙන්නේ කොහොමද ඔයාට? තාත්තත් නැති වුණා අම්මත් නැති වුණානේ. මොන බස් වලද යන්නේ? බස් වල යනවා. එම බස් එකම යනවා. ගාල්ල මාතර තංගල්ල ඔය ඇවිත් හැම පැත්තම ඉන්නවා. ඔව්. ෆෝන් නම්බර් එකක් නැද්ද? නැහැ නේ. දැන් මේ වීඩියෝ එක බලයිනේ කවුරු හරි. ඔව් ඔව්. එතකොට ඒ අය ඔයාට උදව් කරන්න විදියක් මොකුත්ම නැද්ද? ඇඩ්‍රස් එකක් මතකයිද? මැලෑගොඩ වංචාව. වංචාවල? ඔව් ඔව් ඔව්. වංචාවල කොයි හරියද ඉන්නේ? පන්සල තියෙන්නේ. පන්සල මහමෙවුනා. යටකල පන්සල තියෙන්නේ. ඔව් ඔව් ඔව්. යටකල පන්සල හරියද? ඔව් ඒ හරිය. ඒ හරියේ ඉන්න කවුරු හරි වීඩියෝ එක දැක්කොත් ඔයාට උදව් කරයි. ඔව්. කොහොමද ඔයාගේ නම? කසුන්. කසුන්. මම මෙහෙම වීඩියෝ එකක් කළම නැහැ. එයාට උදව් කරන්නත් බැරි නා. ෆෝන් එකකුත් නැහැලු, ඇඩ්‍රස් එකකුත් දන්නේ නැහැලු. පව් හරි අහිංසක අයියා කෙනෙක් මේ. ඉතින් මං දාන්නම් වීඩියෝ එක. එයා දැක්කොත් අර නිකන් සදාචාර පටහැනිද දන්නේ නැහැ මං එහෙම වීඩියෝ කරලා දාන එක. සදාචාර පටහැනි වගේ වුණොත් එහෙම දාන්නත් බෑ. නමුත් මං හිතනවා එයාට හයියක් වෙයි කියලා. අපි අහමිහාගෙන් සල්ලි වලට මොකද කරන්නේ කියලා. ඒ අයියේ ඔයාට දැන් මේ සල්ලි හම්බ වෙනවනේ. ඔව්. එතකොට ඒවට ඔයා මොකද කරන්නේ? ෆිල්ම් බලනවා. ෆිල්ම් බලනවා. ෆිල්ම් බලනවා. නීරා. ගිනිහිල්ලා. ඔව් ඔව් ඔව්. තව මොනවද කරන්නේ? ඇඳුම් ගන්න. ඇඳුම් ගන්නවා. තව ඊට පස්සේ කනවා. සල්ලි ඉතිරි කරන්න දෙයක් නැද්ද? නැහැ නේ. ලෙඩට දුකට බෙහෙත් ගන්න කොහොමද? ලෙඩ උනිත් නැහැ තාම. ලෙඩ උන්නේ නැහැ. හරි එහෙනම් බුදු සරණයි හොඳයි. හරි. දැක්කොතින් එයාට උදව් කරන්න. මම මෙහෙම වීඩියෝ එකක් කරලා නැහැ. මට දුක හිතුණා පව් ඒ කියපු කතා ටිකට මේ දුක හිතුණා. ඒකයි මම දැම්මේ. පව් මම දැන් ඉන්නේ තංගල්ලේ. තංගල්ලේද තමයි බස් එකට මේ බෙලියත් ඉඳලෙද්දි තමයි බස් එකට නැග්ගේ. හරි බුදු සරණයි හැමෝටම. පව් ඉතින් ඒක يعني කිසිම මේ අර්ථයක් නැති වීඩියෝ එකක් වෙනවා. මොකද අයාට උදව් කරන්න විදියකුත් නැහැ. අනේ මම දන්නේ මම මේ වීඩියෝ එක දායිත් දන්නේ නැහැ.
ජය. මොකද අරුමත් දැම්බනෝ ගජ්ජ ගානෝ කුඩු ගානෝ අම්ම කරන්නේ ඒ නිසා ගෙදරින් දෙන්නේ නැහැ. ඒ නිසා අවස්ථාව ආවම දින පෑදෙනවා ජීවිතේ. අන්න ලෞකික ජීවිතේ ඈතයි. මොකද ලෞකික ජීවිතේ අයියෙන් සාධකාරයක් දෙන්න. කොළමයි නැහැ. ෆෝන් එක නිසා තමයි අද කරදරේ වෙන්නේ. ෆෝන් එකේ පාවි. ෆෝන් එක ඇතුළට හොඳ නැහැ. ෆෝන් එක නිසා ජීවිතේ දුකයි. ෆෝන් එක නිසා කරදරයි. ඔන්න වැඩි ඈතක නෑ ෆෝන්. වැඩි ගෙඩියක් පාවිච්චි කරාට ගමන්නේ ළමයි ඉගෙන ගන්න. ළමයි දුන්නේ. ළමයි ඉගෙන ගත්තොත් තමයි ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නොවුනොත් දුක්ඛිත ජීවිතය තමයි කාලකන්ණි ජීවිතේ පත් වෙන්නේ. අපි ඒ තරණපත් වුණොත් මේ මත්පැන් වලින් සරකම් වලින් ඈත් වී යනවා. එහෙනම් හරි හොඳේ. සිතන්නාගේ ජීවිතය වගේ. පිළිලුව වගේ තමයි. නේද? එහෙනම් හොඳයි හොඳේ. විදා ගන්න